අපි අද කතා කරන්න හදන්නේ ට්‍රැක් එක පනින්න විදිය ගැන. ට්‍රැක් එක පැනපු ට්‍රැක් එක පනින්න ඉන්න ට්‍රැක් එක පනින්න බලාගෙන ඉන්න අයට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි. ඒ කියන්නේ ජීවිතේ ජය ගන්න නම් ට්‍රැක් පැන ගන්න ඕන. අනිවාර්යෙන්ම. පොඩි කාලේදී කවුද වෙන්න කැමති කියලා යවුවොත් කවුරුත් කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේර කෙනෙක් වෙන්න කැමතියි කියලා. ඔව්නේ. එක ලෙඩෙක්වත් හිටියේ නැහනේ. ඔව්. ඒ විදිහට බැලුවොත් නම් කවුරුත් ලෙඩු නැහැ. ඒකට මොන වගේ උදාහරණයක්ද ඔයාලට දෙන්න පුළුවන්? 16 වෙනි සියවසේ ඉංගලන්තේ පොඩි ගමක කොල්ල කුරුටු ටිකක් බෝලේකුයි කොල්ලකුයි අරගෙන සෙල්ලමක් කරා. ඒ කියන්නේ වෙල්ලි පැනල්ලේ එල්ල ගගා හිටියා. ඒ වගේ වෙන්නත් පුළුවන්. මේක 1744 දී මේකට නීති රීති ටිකක් දාලා ක්‍රිකට් කියලා තරගයක් කියනවා ලෝකෙට. ඒ තරගයේ අද වෙනකොට ලෝක ජයග්‍රහණය කරපු ලෝක කවුරුත් වැළඳ ගන්නපු ආදරණීය චරිතයක්. ඒ කියන්නේ අපේ සංඝට වාස්ට මුරලිට සචින්ට ලාරට ඔක්කොම ට්‍රැක් පැනලා. ඒගොල්ලන්ගේ ට්‍රැක් පනිනකොට මේක වටේ ගොඩක් ජොබ් බිහි වෙනවා. අද බලන්නකොට ග්‍රවුන්ඩ් එක ප්ලේ කරනකොට ඒකට මීඩියා කවරේජ් එකක් දෙනවා. ඒකට ටෙක්ස්ටයිල් ගාමන්ට් සෙක්ටර් එක ඇවිල්ලා තියෙනවා. ඇඩ්වර්ටයිසින් වලට වෙනම කට්ටියක් ඇවිල්ලා තියෙනවා. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වලට වෙනම කට්ටියක් ඇවිල්ලා තියෙනවා. ටිකට් විකුණන තැන ඉඳන්ම අලුත් ඉතින් ජොබ් ගොඩක් මේකට හැදිලා තියෙනවා. එක ට්‍රැක් පැනපු කේස් එක නිසා. එතකොට කොහොමද තමන්ගේ ටාගට් එක ඇචීව් කරගන්න ට්‍රැක් පැනගන්නේ? තමන්ගේ ටාගට් එකට යන්න නම් කවුරුත් ෆලෝ කරන දේ කරලා හරියන්නේ නැහැ. හැමෝම එකම ට්‍රැක් එකේ ගිහිල්ලා හරියන්නේ නැහැ. තමන්ගේ ට්‍රැක් එක තමන්ට ඕන ටාගට් එකට අනුව හසුරුව ගන්න. ඒ කියන්නේ තමන්ගේ ටාගට් එක අනුව තමන්ගේ පන්න ගන්න ඕන ට්‍රැක් එකක් අපි හොයා ගන්න ඕන. අනිවාර්යෙන්ම. ඔබත් ඔබේ ටාගට් එක ඇචීව් කරන්න ට්‍රැක් එක පන්න ගන්න සූදානම්. අලුත් ඉරක් පායනවා නේද?